හරි. එතකොට අපේ පුතේ කතා කරලා හිටියේ මේ 99 ෆිසික්ස් පේපර් එකේ ප්‍රශ්න ගැනනේ. මම චුට්ටක් වල කතා කරන අද ඇවිල්ලා 12 වෙනි විභාගේ තියෙන 10 කියන තව දවස් 28ක වගේ කාලයක් නේ තියෙන්නේ. අපි චුට්ටක් කතා කරොත් මවල මේ දවස් ඉතින් සති ආසනසෙන් 4ක් තියෙනවානේ. මේ 4 තුල ඔයාලට කරගන්න පුළුවන් දේවල්. දැන් මේවල සමහර ළමයි එක්සෑම් ස්කිප් කරනවා. එතකොට අයින් කරන්න ඕනේ ඊළඟ පාර කරනවා. එහෙම එක එක කතා කරනවානේ. ඒකට හේතු වෙලා තියෙන සමහරට ඔයාලා විෂය නිර්දේශ ආවරණ නොවීම සහ තමන් මේ ඉන්න ප්‍රමාණය තමන්ට හැඟීමක් ඇතිනේ මේකෙන් කරගන්න බෑ කියලා. ඒක එක්සෑම් එක ස්කිප් කරලා කියලා පුතේ ලොකු මේකක් ඊළඟ පාරෙන් නැහැ. මොකද ඔයාලා ආපස්සරයක් එක්සෑම් ඉවරනාට පස්සේ වෙන්නේ ආයි නිකන් ඉන්න කාලයක්. හොඳම දේ තමයි දැන් ඔයාලා කරපු ප්‍රමාණයෙන් මේ පාර උපරිමයේ උත්සාහ කරන්න ඕනේ. ඒතර ඔයාලා කරන්න තියෙන දේ අපි ගත්තොත් එහෙනම් ෆිසික්ස් වල ප්‍රධාන පේපර් එක වෙන්නේ පුතේ MCQ එක. ඒතර MCQ එකේ වැදගත්කම තමයි මේකේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඔයාලා මේ ප්‍රශ්න 50න් අඩු 25ක් හරි ගියා කියන්නේ අනිවාර්යෙන් ඔයාලා මේකේ ලකුණු 25 ලැබෙනවා 125. මම නිකන් දල වශයෙන් එස්ටිමේට් කරන 25ක් තියෙනවා කියලා කියන්නේ මේකට තව +15 එක 15ක් එකතු වුණොත් එimhe ලකුණු 40 හැදෙනවා. ෆිසික්ස් වල සාමාන්‍ය S එක ලකුණු 40ට සෙට් වෙන්නේ නැහැ. සාමාන්‍ය S එක 40ට පහළ තියෙන 38 37 ඔහොම තමයි වෙන්නේ. පේපර් එක ගොඩක් අමාරු බා පල්ලෙහාට යනවා. 40න් වැඩි වෙන්නේ නැහැ. ඒතර මාජින් එක 40යි. ඒතර මාජින් එක 40ක් කියනවල මාජින් එක 40. මම මේ කියන්නේ අවම් මට්ටමේ ඉන්න කට්ටියට කරන්න පුළුවන් වැඩක්. හරිද? එතකොට ඔයාලට ෆිසික්ස් MCQ 25ක් ගහ ගන්නවා කියලා කියන ඔයාලා ඕනම පේපර් එකක බලන්න අරගෙන සාමාන්‍යයෙන් යාලා ප්‍රශ්න ෂෙඩියුල් කරන්න පේපර් එක දැන් එකේ ඉඳලා සාමාන්‍යයෙන් ප්‍රශ්නාංක 25ට වගේ යනකම් බර ප්‍රශ්න දාන්න කලාතුරකින් අතරට ටිකක් බරපතල ප්‍රශ්නයක් වැටෙන්න ඉඩ තියෙනවා. දැන් ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ එහෙම එකක් තිබුණා. අද මේ 1.25 කියන ප්‍රශ්න පරාසය තියෙන්නේ. මේකේ මුලින් එක්කෝ ඒකකයක් හරි මානයක් අහනවා, ඔය මිනු උපකරණ කීවීමක් අහන, ඒ වගේ පොඩි දෙයක් අහලා තමයි ප්‍රශ්න පත්‍රේ පටන් ගන්න. ඒ තමයි ප්‍රශ්න පත්‍රයක ව්‍යුහය එහෙම තමයි හදන්න කියලා තියෙනවා. මොකද ළමයෙකුට ඒ ප්‍රශ්න රටාව ගලාගෙන තියෙන එකපාර මේ ධාරානිපාත අමාරු ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඒගොල්ලෝ. එහෙම හොඳ නැහැ. මහන්නේ ළම හිමියට ගන්න ඕනේ මේකට. ඒතර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර ඒ ASCII අර වල තියෙනවා සත්‍ය ප්‍රකාශ, අසත්‍ය ප්‍රකාශ තෝරන්න, ABC ප්‍රකාශ ප්‍රශ්නාංග එහෙම තමයි ප්‍රශ්න ටික ෂෙඩියුල් කරන්නේ. ඒතර මේ 1.25 කියන ප්‍රශ්න පරාසය තුල ඔයාලා බොහෝ වෙලාවට සාමාන්‍ය ඔයාලා වැඩ කරා නම් කියලා ඔයාලා හැම ළමෙක් නම් ප්‍රොස්පෙල කරන බයෝ මැත්ස් කරන ෆිසික්ස් ළමයන්ගෙන් 99%ක්ම වගේ පන්ති යනවනේ. මොන හරි පන්තිකට යනවා එක්ක දෙකකට යනවා රිවිෂන් යනවා PO රිවිෂන් යනවා තියරි යනවා පේපර් ක්ලාස් යනවානේ. ඒ ගොඩක් ඒවට සහභාගී වෙනවානේ. එතකොට ඔයාලට තියෙන දැනුමෙන් ඔය එකේ ඉඳලා 25ට තියෙන ප්‍රශ්න ගොන්නේ හරිද බොහෝ වෙලාවට ඇත්තටම ළමයින්ට ප්‍රශ්න 15ක් කරගන්න බැරි කමක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න 15ක් කියලා කියන්නේ ලකුණු 15න්නේ. ඊට පස්සේ 25 50 අතර යනකොටත් ඔයාලට මේ 25 50 අතර පරාසය තුල සියලු ප්‍රශ්න අමාරු නෑ. සාමාන්‍ය පේපර් එක ඔය මේ දීලා තියෙන මේ හදන සැලැස්ම කියලා තියෙන්නේ ප්‍රශ්න 5ක් තමයි යාලා දාන්න කියලා කියන්නේ ඉහළ සාධන මට්ටමේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න 5ක් සාමාන්‍ය ඉහළ තාර්කික බුද්ධියක් තියෙන ළමයෙකුට හදාගන්න පුළුවන් මට්ටමල තමයි හදන්න කියලා කියනවා. તો මේ ප්‍රශ්න 5 ඇරුණාම විතර ප්‍රශ්න 45ක් තියෙනවානේ සාමාන්‍ය. එතකොට මේ ප්‍රශ්න 45ක් තියෙනවා. 25 15ක් ගියොත් මේ ටිකෙන් 25 50 අතරින් අඩුම ගාන වල ප්‍රශ්න නිකන් 8ක් වුණත් හදාගන්න පුළුවන්. හරි. 25කින් 8ක් ගන්න බෑනේ වැඩකුත් නැහැනේ. නේ එතකොට එහෙම වුණත් ලකුණු 23ක් තියෙනවානේ. එහෙම වුණත් 23ක් තියෙනවා. එතකොට තවත් ඕනේ වෙන්නේ 40 23ක් අඩු කරාම කිය මම S එකට මේ කතා කරන්නේ 10න් 3ක් 7යි. හරි ලකුණු 17යි නේ. ලකුණු 17ක් හදාගන්න. ඒ නිසා C කරනත් ලේසි ඇත්තටම. ඉතින් මේ 17ක් ගන්න තියෙන ස්ට්‍රක්චර් එක රචනා එකයි. ඒ නිසා හොඳට ඔයාලා ටාගට් කරගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි පුතේ MCQ පේපර් එක. ඒතර මම කියපිටුල 1.25 ප්‍රශ්න 25 දැන් ඔය පේපර් එකේ තියෙන ප්‍රශ්න 50න් සාමාන්‍යයෙන් ප්‍රශ්න වලට 20ක් විතර. හරිද 20ක් විතර වලට ගොඩ දා ගන්න පුළුවන් ඔය පාස් පේපර්ස් කරා නම් අඩුම ගානේ දැනට කෙනාවල කරලා තියෙන 2000 ඉඳලා 2024 වෙනකන් තියෙන පේපර්ස් 25ක් තියෙනවා. හරි 60 ඒවයි 50 ඒවයි ඔක්කොම 2012න් පස්සේ 50 පටන් ගත්තේ. එතකොට මෙන්න මේ ටිකේ මේ පේපර්ස් 25 MCQ ටික ඔයාලා හරියට විවරණත් එක්ක කියන්නේ තියරිත් එක්ක සාකච්ඡා කරාගත්තා නම් ඔයාලා බලලා. හරි කාගේ හරි පොතක් අද රෝස්වගේ විවරණ තියෙනවා. ඔයාලා පන්ති කරපුවා ඇති. හරි ආන් ඒවත් එක්ක ඔයාලා හරියට ඩිස්කස් කරගත්ත මේ පේපර් 25 2024 ඔයාලා මෙන්න මේ ප්‍රශ්න 20ක් ඒ දැනුමින් ලේසියෙම කරගන්න පුළුවන්. මම දන්න හින්දා කිය මාත් පන්ති කරන ළමයිට කියලා තියෙනවා ළමයි
ඒ තත්ත්වෙන් සාර්ථක වෙච්ච ළමයි ඉන්නවා. ඒ නිසා ඔයාලට තියෙන්නේ මේ මම කියන්නේ මේ වෙලාවේ ඔයාලා අර ස්කිප් කරන් ඉන්නවා අමාරුයි මේක අයින් කරනවා අර මේ තියෙන වෙලාවේ S එකක්වත් ගන්න පුළුවන් ඔය තියෙන දැනුමෙන්. ඔයාලා ගාව තියෙන බයනේ තියෙන්නේ. ඒක නැති කරගන්න. හරි නැති කරගන්න ඔය දේවල් ටික කරන්න ඕනේ. මේ පේපර්ස් කරලා නැත්නම් 2024. 24න් පටන් ගන්න එපා. මෙහෙන් පටන් ගන්න. මෙහෙන් පටන්ගෙන අතීතයෙන් පටන් ගන්න වර්තමානෙට එන්න. මෙහෙන් පටන්ගෙන යනවා. මොකද මේ ප්‍රශ්න ටික සංකීර්ණව ගොඩක් කාලෙ හම්බ වෙනවා. හරි ඒ නිසා ඔයාලා අඩුම ගානේ මේ 25ට යන්න බැරි නම් අඩුම ගානේ නිකන් 2010 ඉඳලා ගත්තොත් එන්නේ. 2010 2024 ගත්තොත් හරිද? එතනක් තියෙන පේපර්ස් 10 24 කියන්නේ 15ක් විතර. හරි මේ පේපර්ස් 15 හරි කමන්නේ මේ දවස් ටික ඔයාලට කරගන්න පුළුවන් නම් දවසකට එකක් කරන්න පුළුවන් නේ කොහමද? හරිද? තව දවස් තියෙනවා 28ක් විභාගෙට. අනිත් 21 එක ගත්තාම එතකොට ඒ වගේ කැපකිරීමක් කරගන්න පුළුවන් නම් මේ මට්ටමට යන්න පුළුවන් MCQ එකේ. ඒ නිසා MCQ එකේ මෙහෙම 50න් 20ක් ගොඩ දාගන්න පුළුවන්. 20ක් ගියත් ඔයාලට තාක්ෂණ 20යි වුණ S එකට. අනේ ඒ ටික ඉස්සෙල්ලා ටාගට් කරගන්න MCQ එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ස්ට්‍රක්චර් එක තියෙනවානේ. මම මේ දලා අදහසක් දෙන්නවා මේ දවස්වල එක එක දේවල් ගැන කල්පනා කරමින් ඉඳලා මම මේ ඔයාලට කියන්නේ 2028න් ඒ තුනක් ගන්න පුළුවන් ඒ කතාව නෙමෙයි මම මේ කියන ඔයාලට කියන්නේ අවම පිරිවැය දාලා අවම මට්ටමට එන්න. ඒ කියන්නේ S3ක්වත් සාමාන්‍යයෙන් බයෝ සයන්ස් මැත් සයන්ස් කරපලා මේක ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ලොකු ප්‍රතිඵලයක් මේක. ඊට පස්සේ ඊළඟ පාර ඔයාලට විභාගي කරන්න නිකන් මේ කියන්නේ සතුටින් යන්න පුළුවන්. දැන් ඕකස්සේ W එහෙම ආවොත් නිකන් මෙතන විභාග S3ක් තියෙනවානේ එතකොට. හරි ඒතර ඒ නිසා මෙන්න මේ මට්ටම අංක බැරිම අයට මම මේ කතා කරන්නේ. පුළුවන් අයට කොහොමවත් ගැටලුවක් නැහැ. බැරිම අයට මම මේ කියන්නේ. මම මේ කතා කරන්නේ ෆිසික්ස් කියන්නේ. SQ එකේ කියන්නේ විභාගات එකේ තියෙන අනුපුතේ ස්ට්‍රක්චර් හතරක් තියෙනවා. ස්ට්‍රක්චර් හතරක් තියෙනවා. දැන් ස්ට්‍රක්චර් ලකුණු දෙන්නේ එකට 20ෙන්. ඉස්සර 10 දෙකට වැඩි කරලා තියෙනවා 20 දක්වා. 20 දක්වා වැඩි කරලා තියෙන ප්‍රශ්නේ අනුපටස් වැඩි. ඒක සරල ඒවා අහනවා. එතකොට ඔයාලා මෙන්න මේ ස්ට්‍රක්චර් ටිකත් අර විදිහටම කරන්න බලන්න පුතේ. ස්ට්‍රක්චර් වල හරිද මේ දක්වා අහලා නැති එකම එක විහුගත එකයි තියෙන්නේ. ඔය පුස්තික හතේ තියෙනවා ජෙගර් ක්‍රමය. හරි. ජෙගර් ක්‍රමය කියන ප්‍රැක්ටිකල් එක තියෙනවා. මෙන්න මේක විතරයි ඔය සිලබස් එකේ මේ 80 ඉඳලා තියෙන එකේ. කවදාවත් තාම අහලා නැති ප්‍රැක්ටිකල්. හැමදාම ගුරුවරු මේක ටාගට් කරලා ඉන්නේ නැහැ. හරි. එක අවුරුද්දක 91 අවුරුදු රචනා ප්‍රශ්න කෑල්ලකට ඇහුවා. ඔජ්ජගේ ක්‍රම. මම පේපර් එකක් තිබ්බත් බලන්න. හරි එතකොට මම කියන්නේ මෙහෙමයි දැන්. මේක අරුණාම අනිත් ප්‍රැක්ටිකල් ඔක්කොම ආඩු විභාගෙදී අහලා තියෙනවා. හරි. වර්ණීය කැලිපරය, ගෝලමානය, චලානීක්ෂය, බල සමාන්තරස් මූල ධර්මයේ, ගූර්ණ මූල ධර්මයේ, ඊට පස්සේ ඉපිලුම් මූල ධර්මයේ, යාන්ත්‍රික දැතින ප්‍රැක්ටිකල් පුතේ 5යිනේ. හරිද? ද්‍රවස්සිතිය තියෙන 3යි. අර ඊට පස්සේ මේ බල ගූර්ණ මූල ධර්මයේ බල සමාන්තරාශ්‍රය. මිනු උපකරණ 3යි තියෙන්නේ. මිනු උපකරණ ගිය අවුරුද්දේ මයික්‍රොමීටර්ස් කෘපාමණේ ඇහුවා. මේ අවුරුද්දේ කොහොමදත් අහන්නේ නැහැ. එන එක ගෝලමානය හරි වර්ණීය කැලිපරය. එහෙම ටාගට් කර ගන්නත් පුළුවන්. ඒතර ඔයාලට කරන්න තියෙන්නේ මේ SQ එකේ අර විදියටම. හරිද? අර විදියටම සාමාන්‍ය 2010 24 කියන මෙන්න මේ අවුරුදු වල ස්ට්‍රක්චර් කරා නම් එහෙම. හරි මෙතන පේපර්ස් 14ක් එනවනේ. 14 ඒවා 4ක් කියලා කියන්නේ කීයද? 56යි. හරි එතකොට ප්‍රශ්න ස්ට්‍රක්චර් පාස 56ක් අහුවෙනවා. හරිද? එක්සෑම් එකට තියෙන ඔක්කොම ප්‍රැක්ටිකල් 30 ගානක් අහනවා තියෙන්නේ. හරි එතකොට මේ 56 ඇතුලේ ඔයාලට මේ වගේ තාපේ තියෙනවා නැවත නැවත අහලා තියෙනවා. ඒ කියන්නේ එකම දේ තාප සන්නායකතාවයේ සර්ල් ක්‍රමය, මිශ්‍රණ ක්‍රමය. හරිද? ඒතර ඔය වගේ මේ ප්‍රැක්ටිකල් මේ වෙනස් කරන්න බෑනේ. නිව්ටන්ගේ සිල් නියමය මේ පරේ කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ මේ ටික කරා නම් ඔයාලට මේ ප්‍රශ්න වල උත්තර ලියලා ඔයාලා මාකින් එක බලන්න මොනවද අහලා තියෙන්නේ කියලා. හරි උත්තර ලියන්න ඕනේ. ඒතර මේ වගේ නිකන් හිතන්න මේ 20න් ඔයාලා ලකුණු හිතන්න මේකෙන් තිබුණා කියලා පරිණත ප්‍රශ්නය ලේසින්ද 8යි. හරිද? මේකෙන් හිතන්න ප්‍රශ්න ලකුණු තිබ්බා කියලා 6ක්. හරිද? මේකෙන් තිබ්බා කියලා හිතන්නකෝ 7ක්. හරිද? මේ අන්තිමක තියෙන විද්‍යුතේනේ. විභව මාර්ගය මොකක් හරි. හිතන්න ඒකනොත් 6ක් තිබ්බා කියලා. එතන බලන්නකෝ. 8යි 6යි 14යි 14යි 7යි 21යි 21යි 6යි 27යි. 27යි. මම බෙදෙන ගානකට ගන්නම් 28යි. 28 එන්න පුතේ 40 එන්නේ. ඒක 20 නම් 14යි. ඒ කියන්නේ මෙතනින් එනවට ලකුණු ඇතුළු 100ට 7ක්. මම සරල දරවලට මම කියන්නේ 100ට 7ක්. එතකොට ඔයාලා අතනින් මං කියවල ප්‍රශ්න 22ක් 25ක් 20ක් ගන්න කියලා 20ක් ගත්තොත් ලකුණු එනවා. එතකොට අතනින් ලකුණු 22ක් තිබ්බොත් මේ MCQ එකේ මේ හතත් එක්ක 29ක් වෙනවා. එතකොට තව S එකට යන දඩේ ලකුණු 11යි. ඉතින් රචනා ප්‍රශ්න 4ක් හදලා ලකුණු 11ක් ගන්න බෑනේ වැඩක් නෑ. අවුරුදු එකක් අපි ඉගෙනගන්න. හරි මම මේකේ සරල අදහස මීට ලකුණු ගන්න පුළුවන්. එන්න මේ ওই විදිහට හොඳම දේ පුතේ මෙහෙම ඔයාලා විභාගයක් ලඟ වුණාම ඔයාලා හැම වෙලේම හොයනවානේ මොඩල් පේපර්ස්.
හරිද? මොඩල් පේපර්ස් වලින් ප්‍රශ්න කරන්න යනවා. ඔය එක එක සර්ලක් දානවා YouTube එකෙත් ඔය ගොඩාක් එක එක ගුරුවරු දානවා. හොඳට මතක තියාගන්න පුතේ ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රශ්නයක් හදන මට්ටමින් හදන්න අපිට බෑ. මට නම් බෑ. අපි ගුරුවරුනේ. අපි අවුරුදු 25 30 ඉගෙනනවා තේ මට්ටමට එන්නේ. මොකද එයාලා දකින්නේ සියුම් තැන් තියෙනවා. අනේ සියුම් තැන් වලට එයාලා හොඳට ફોකස් කරනවා. අපිට ඒව අහු වෙන්නේ නැහැ. හරිද? අහු වෙන්නේ නැහැ නෙමෙයි ඒවා හිතන්න බෑ. අපිට එහෙම හිතෙන්නේ නැහැ. එයාලා ළමයා හිතන මට්ටමින් හිතනවා මෙහෙම කියලා. චූටි දේවල් හිතනවා. ඒතකොට ඒ අතර තමයි ඒවා එක තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒක මම කිව්වේ පරණ පාස් පේපර්ස් කරන්න මොඩල් පේපර්ස් වලින් කරනට වඩා. අපේ සමහරට කොළඹ ඉස්කෝලේ පේපර්ස් හදනවා. එතකොට ඒවා හදනවා, බස්නායර ඒවා හදනවා, වයඹ හදනවා, දකුණ හදනවා. එහෙම හදන එක හොඳයි. නමුත් අනිවාර්යයෙන් මොනවා කරත් මේ පාස් පේපර්ස් ටික ෆලෝ කරලාම යන්න ඕනේ. ඒතකොට ඒ වගේ ප්‍රශ්නේ ගොඩ නැගිච්ච විදිහක් තියෙනවා. ඒකම තා පොඩ්ඩක් වෙනස් කරලා ආපහු අහන්නේ. ඔයාලා මේ ප්‍රශ්න එක දිගට කරන් යනකොට තේරෙනවා අනේ එකම දේ නෑ අහලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මිශ්‍රණ ක්‍රමයේ ගානක් ඇහුවොත් එහෙම අහනවානේ. ගන්න පාඨාංග මොනවද? හරි ගණනය කිරීම සංකේත වලින් පැහැදිලි කරන්න. ඊට පස්සේ මොනවා හරි උෂ්ණත්වය පාලනය කරන්නේ කොහොමද? හරි අවශ්‍ය උපකරණ මොනවද? ඔය වගේ හැම වෙලේම අහන කොටසක් තියෙනවා. ඒතර මේ වගේ ලකුණු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. මේක පළවෙනි ප්‍රශ්නේ මෙන්න උපකරණ මේකේ ඉන්නේ දෝලන තරංග, ඊට පස්සේ තාපය, ඊට පස්සේ ධාරා විද්‍යුතය. බොහෝ වෙලාවට. මේක සමාන වෙනස් වෙන්න පුළුවන් වෙන එකකට. හරි ඒ නිසා මේ තාපේ ස්ට්‍රක්චර් ටික ඔක්කොම මේ ටික යහුණා නම් ඔයාලේ ප්‍රශ්නෙන් ලකුණු 20න් 8ක් 9ක් 10ක් ගන්න පුළුවන්. 10 ගන්න පුළුවන්. 10 ගත්තොත් පුතේ 10 වරක් 4 40යි. 40 කියන්නේ 20 කියන්නේ ලකුණු 10යි. එතකොට MCQ 20ක් කරා 20යි 10යි 30යි. අපිට ප්‍රශ්න තියෙන්නේ මේකයි ළමයි ෆේල් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ. කියන්නේ ෆිසික්ස් වලට අයි S එකක්වත් ගන්න බැරි කියන ප්‍රශ්න. ඒ බැරි වෙන්න හේතුව මොනවත්ම කරලා නැහැ කියන්නේ. ඒ කියන්නේ ළමයා තේරුම් අරගෙන නැහැ මොකක්ද විභාගේ කියලා. අපි කොච්චර තියරි ගණන් ගත්තත් පොතේ කොච්චර තියරි ක්ලාස් ගියත් තියරි පොත් පිරෙව්වට පොතේ තිබ්බට කරුණු හොයාගන්න බෑ. දැන් ඕන තරම් පොතුත් තියෙනවනේ. මේක ඇවිල්ලා විභාගේ කියලා කියන්නේ මාර විදියට මේ ලස්සනට මේක සෙට් වෙන්න ඕන එකක් නේ. ඒ අවශ්‍යතාව තේරුම් අරන් මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්තම් මේක කරන්න බෑ. හරිද? මම ඒතර කිව්වනේ දැන් MCQ එකේ ලකුණු ප්‍රශ්න 20කට ගහගන්න පුළුවන්. දැන් සරලව කියන සමහර ගුරු කියන්නේ දැන් ඔයාලා මොනවත් බැරි ළමයෙකුට හරිද? මොනවද බැරි ළමයෙකුට ඕනනම් කරන්න පුළුවන් පුතේ මොනවද දන්නේ නැත්තම් දන්න ප්‍රශ්න එක තියෙනවානේ. ඒ ටික හරියටම දන්නේ නැහැ උත්තර ගැහුවා. ඊට පස්සේ හිතන්නකො වැඩියෙන්ම ගහලා තියෙන්නේ හිතන්නකො ඔය ආපු උත්තර වල මොනවා හරි තියෙනවා නම් දෙක උත්තරේ ගන්න. ඉතිරි ඔක්කොටම දෙක ගන්නවා. කණා ගහන්න නැතුව. ඔයාලා උත්තර දාන්නේ බලන්නකො දෙකේ ඒවා කීයක් හරිද එකේ ඒවා කී හරියට බෙදන්නේ නැහැ. 5ට 5. පොඩ්ඩක් වෙනස් වෙනවා. 11 9 12 8 ඔහොම වෙන්නේ. එතකොට බැරි එකේ අඩුම ගානේ පුතේ මොනවත් බැරි ළමයි එක හැම එකේම එකට ගහුවා නම් ඒත් ලකුණු 8ක් කර 10ක් කරිනවා. මොනවත් දන්නේ නැත්තම්. හරිද? මම එහෙම දැනගෙන 20ක් ගන්න පුළුවන් ඒ නිසා. හරි මේක කරන්න යන්න එපා. එකටම ගහලා එන්න එපා. MCQ 20යි. එතකොට SQ එක මොකද කිව්වේ? SQ එක ලකුණු අපි අඩුම ගත්තේ 7යි. මොන මේක 8ක් කරමු. 8යි. ඔය 100ට. 28යි. රචනා ප්‍රශ්නකේ තියෙන ප්‍රශ්න 4ක් නේ ලියන්න ඕනේ. ඒ ප්‍රශ්න 4 තෝරගන්න තියෙන ප්‍රශ්න ඔක්කොම 6ක් තියෙන අන්තිම දෙක AB කියලා. ඒතර ඔයාලා පුළුවන්ම ප්‍රශ්න වලින් දැන් ගොඩක් අය ප්‍රශ්න හොඳට බලන්න තියරි වැඩියෙන් අහනවා. මෑත පේපර්ස් 4 විතර නම් බලන්න. තියරි කොටස් වැඩිපුර අහනවා. ඒ ඔප්පු කරන්න පොඩි පොඩි කෑලි අහනවා. මේකෙත් මාකින් එක දැන් දෙන්නේ 30. ඒක අණු කොටස් වැඩි. හරි. ඕකේ වැදගත් ප්‍රශ්න වල ඡේද ප්‍රශ්න. ඡේද ප්‍රශ්න ඕනලා මේක සාමාන්‍යයෙන් 30න් හොඳට ඡේදේ කියලා ඡේදෙන් ගන්න උත්තරයක් තියෙනවානේ. හරිද? 30න් 15ට වඩා අනිවාර්යෙන් ගන්න පුළුවන්. හරි 30න් 15 ගන්න පුළුවන්. ඔය විදිහට තමයි දාන්න SQ ප්‍රශ්න 4ක් අරගෙන. හරිද? 4ද මේ ප්‍රශ්නත් හදලා තියෙන දැන් කොටස් 3ට බෙදනවා A B C කියලා අණු කොටස් ප්‍රධාන කොටස් අණු 3ක් තියෙනවා. මේකේ අණු කොටස් යන 1 2 3ම යනවා. ඒක මේක තියෙන්නේ ගොඩක් වෙලාවට මේ කොටස් එච්චර සංකීර්ණ නැහැ මුල් කොටස් ටික. මේක ඊට වඩා ටිකක් සංකීර්ණයි. මේක ටිකක් තදබලයි. අන්තිම ටික. හරි එතකොට ඔයාලා මේකටයි මේකේ භාගයකටයි උත්තර ලියාගත්තත් හරිද? මේ 30න් සාමාන්‍ය ලකුණු 10කට 8කට වගේ යන්න පුළුවන්. 8 10ට යන්න පුළුවන්. නිකන් හිතන්නකො මේ ඡේද ප්‍රශ්න ලකුණු 15ක් ගත්තා කියලා. තව එකකට ගත්ත කෙනා 8ක්. තව එකකට 6යි. අනිකට බලන්න බැරිම හිතන්නකො 4යි කියලා. මේ 15ට 23යි. 23යි 29යි 4යි 33යි. මම 34 කරන්න. 34 කියන්නේ කියන්නේ 60. 17යි. හරිද? 17 කියන්නේ 30න්. ඊට පස්සේ මේක දෙකට බෙදුවාම ඉන්නේ 8.5යින් මම 9 කියලා දාගන්නවා. 109යි යන්නේ. මේකටත් මම අඩු කරලා ලකුණු. හරි. එතකොට මොකක්ද දෙන්නේ? 8යි 9 17යි. 17 කියන්නේ 37යි. හරි මේකෙත් S එක එනවා.
30 සාමාන්‍ය S එක දෙන ලකුණක් 40 යන්නේ නැහැ. ඉතින් මේක තා පොඩ්ඩක් ප්ලස් කරගන්න පුළුවන්. ඔය ලකුණු තා 3ක් එකතු කරලා ගත්තා නම් නේ 12ක් වුණාම 40 ඇවිල්ලා. ඒ නිසා අන්න ඔය වගේ නිකන් මේ දවස් ටිකේ මොනවත් බැරිව මොනවත් කරන්න නැතුව ස්කිප් කරන්න වගේ ඉන්නවා නම් ඔන්න ඔය දේවල් ටික මේ දවස් ටිකේ කරන්නකෝ. දැන් පන්ති යන එක නවත්තන්න. පන්ති යනවා. දැන් පන්ති ගියා කියලා පැය ගණන් ඉඳලා වැඩකුත් නැහැනේ. ඔය කරන අනුමාන පුතේ ජීවිතේ එන්නේ. අනුමාන කියලා කියන්නේ මෙහෙමයි. මම කියනවා මේ අවුරුද්දේ එනවා කියලා මොකද්ද? ඩොප්ලාචර්. හරි. හිතන්න ආව කියලා. ගුරු කියලා එනවනේ. මේ සත්‍යතාවය කියන්නේ ආචරණය එනවා කියලා කියනවා. හරි. ඩොප්ලාචරණය කරලා තියෙන්නේ. හරි ඩොප්ලාචරණය ආවා කියලා එන ප්‍රශ්න දෙන්නේ නැතුව මාතෘකාව දීලා ඒ ළමයා කොහොමද ප්‍රශ්න කරන්නේ? ඩොප්ලාචරණය බැලුවා කියලා එහෙම නෙවෙයි මම කියන්නේ. අපිට එන මාතෘකාව කියන්න පුළුවන්. ඔයාලා මේකේ ගණන් හදලා වල නිපුණතාවය ලබාගෙන තියෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මාතෘකාව මේ අනුමාන තියෙනවා හොඳයි බලන්න. මේක බලලා මේකේ අදාළ ගණන් ටික හදලා මේකට සූදානම් වෙන්න ඕනේ. නැතු නිකන් අරකින් එනවා මේකින් එනවා කියලා වැඩක් නැහැ. ඔයාලා නිකන් හොයලා බලන්නකෝ. අපි ඔය දැන් සමහර ගුරුවරු ඉන්නවනේ පේපර්ස් කරනවනේ 100 ගාන 100ක් කරා කියනවා MCQ 52ක් කරා කියනවා අපි වැඩිම කරේ 60යි කියනවා. ඔහොම කරනවනේ. ඔයාලා නිකන් හොයලා බලන්න ඒකක සහ මානවල ඇර. ඒකක සහ මානවල ඇර. ඔය මේ ප්‍රශ්න දැන් හිතන්න 100ක් කරත් එහෙම ප්‍රශ්න 6000යි. sorry 5000යි. නේ 100 වැඩි කිරීම 5000යි. මේ 5000න් නිකමලි තන්න විභාගයට එන ගානක් එහෙම්ම දීපු පේපරයක් ඔය අවුරුදු මානම් මෑත කාලේ දැකලම නැහැ. මේව නම් මන් දීපු වගේ තවිලා තියෙනවා. ප්ලාන් නියතේ අහපුවා ප්ලාන් නියතේ මහානාම අහන්න පුළුවන්. ඒක වැඩක් එක ලකුණු කවුරුත් දන්නවා. සාරවත් ගුරුත්වාකර්ෂණ නීතිය මාන. මේ අරුණහම යාන්ත්‍ර විද්‍යාව තාපය ඒ ළඟලා යන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් එහෙම් පිටින්ම එන්නේ නැහැ. හරි ඒක අනුමාන කියන එක රචනා ප්‍රශ්න බලන්නකෝ. රචනා ප්‍රශ්න අපි කියනවා මේ පාර ගම්මිතා වෙනවා කියලා. නැත්නම් ද්‍රවස්සිත වෙනවා කියලා. බර්ඩ් වෙනවා කියලා කියනවා. හරි එච්චරයිනේ. ඕකේ ළමයා දැනගන්න බෑ ගන්න හදාගන්න. ඒ නිසා අපි අර අනුමාන මතේ යන්නේ මම මේ කතා කරන සත්‍ය තත්ත්වය. හරි බොරුවට නිකන් ඔයාලා නිකන් මේ දවස් ටිකේ මෙහෙම කරන්න පුළුවන් කියලා වැඩක් නැහැ. ඒ නිසා ඔයාලා වැඩ කරන්න. ගුරුවරු කොච්චර දේවල් කරත් වැඩක් නැහැ. ළමයි වැඩ කරන්නේ නැත්තම් හරි ආදාළ ප්‍රතිඵල වල යන්න බෑ. මොකද විභාගය යන්නේ ඔයාලා. ඒ නිසා මම මේ කියපු දේවල් ටික චුට්ටක් කල්පනා කරලා බලන්න ආපස්සට වීඩියෝ එක නම් බලලා හරිද? ඔයාලා මේ දක්වා නිකන් ඔහේ අත නේද ඔළුව අත ගහගෙන කල්පනා කරමින් නැතුව ඒ කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. ප්‍රයෝජනයක් අරගෙන මේ දවස් ටික ෂෙඩියුල් කරගන්න. මම ඉන්න තත්ත්වෙ මේක. දැන් වාර විභාගෙම ලියලා තියෙන්නේ. මට තියෙන ලකුණු 25යි නැත්නම් 28යි. ඕක 45 කරගන්න පුළුවන් පුතේ ලේසියි. 55ට යන්නත් පුළුවන්. තීරි තියෙනවනේ. ඔය මං කියපු විදිහට පාස් පේපර්ස් ටික ෆලෝ කරන්න SQ ටිකයි MCQ ටිකයි essay ටිකයි අරගෙන ඕකේ මැච් එකක් ගහගන්න පුළුවන්. සරලම දෙය කිව්වේ. ඒතර වැඩ කරපු ළමයෙකුට ඔයිට වල දේවල් කරන්න පුළුවන් ඊට පස්සේ. මම මේ කිව්වේ අර විභාගේ අතාරිනවද නැද්ද S එකක් නැති ඉන්නේ වැට උඩ. ආන් එහෙම කෙනෙකුට ඔයාලා තීරි කරලා තියෙනවනේ. පන්ති ගිහිල්ලා තීරි කරලා තීරි සම්පූර්ණ ඔක්කොම එක දෙනා නිකන් විභාගෙ ලියලා තියෙනවා ප්‍රශ්න උත්තර ලියලා තියෙනවා පාස් පේපර්ස් ගොඩක් වෙන සෙක්ෂන් සෙකන්ඩ් කරලා තියෙනවා එකට කරලා නැහැ. දැන් එකට කරන්නේ. ඒකල පේපර් එකට උත්තර ලියන්න විභාග කලින් අනුමානේ පේපර්ස් 3ක්වත් පාස් පේපර්ස් ලියන්න මොන වෙලාවෙද? එක්සෑම් එක තියෙන වෙලාවේ. දැන් සඳුදා තියෙන්නේ බයෝනේ. අඟහරුදා තියෙන්නේ බයෝ. එක දිගට තියෙනවානේ. එතකොට බදාද නෙමෙයි බ්‍රහස්පතින්දා බදාද බ්‍රහස්පතින්දා හරි මම සිකුරාදා තමයි තියෙන මං හිතන්නේ ෆිසික්ස් 1. හරිද? ඒක තියෙන 8යි 10යි තියෙන MCQ. උදේ මේ වෙලාව අරගෙන පේපර් එක ලියන්න. ඒක හරි වැදගත්. මොළේට සාමාන්‍ය මනෝවිද්‍යාව කියන නේත් කියලා අරගෙන ඒකට හුරු වෙන්න කියලා. හරිද? ඊට පස්සේ රචනායක දිනන දෙන 8යි 11යි 40නේ. මේ වෙලාව රචනා ප්‍රශ්නයක් කරන ප්‍රශ්න 4ක් උත්තර ලියන්න. පොළ ටිකක් අරන් පැත්තකින් ඉඳගෙන බෝලෝසත් ළඟින් තියාගෙන ලියලා බලන්න. ඒකට පොඩ්ඩක් හුරු කරගන්න. නැතු ඔයාලා MCQ 10ක් කරනවා ඊට පස්සේ කුස්සියට යනවා ඒවා තව 10ක් කරනවා ඊට පස්සේ කඩේට යනවා ඊට ටීවී එක බලන එහෙම කරලා හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි මොලේ හදා ගන්නවා අපි මොලේ ඕක මාරු වෙන්න ඕනේ. ඕනේ ඒක සාමාන ඊට පස්සේ මිනු උපකරණ යාන්ත්‍ර විද්‍යාව තාපය කොහොම මාරු වෙනවා පේපර් එකේ. ඒකන මොලේ හැදෙන්න ඕනේ. ඔය දේවල් ටික කරන්න. ඔය දේවල් ටික කරලා බලන්න. සතියක් කරලා බලන්න නේ පොඩි ප්‍රගතියක් තියෙයි ෆිසික්ස් වල. අනිත් විෂයනොත් ඉතින් ඒ ගුරුත් එක්ක කතා කරලා බලලා විදියක් හදාගන්න. හරි. සුබල පතනවා මේ දවස් ටිකේ වැඩක් කරලා චුට්ටක් ගොඩ දාගන්න බලන්න. හරි. සතිය.